ආයුබෝවන්. ඔයත් බබාට මාස 4 සම්පූර්ණ වුණාට පස්සේ ආහාර ආරම්භ කරන්න ඉන්න අම්මා කෙනෙක් නම් අද මේ වීඩියෝ එකෙන් ඔයා දැනගෙනම ඉන්න ඕන සියලුම කරුණු බලා ගන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා මාස 6ක් වෙනතුරුම දරුවෙකුගේ ප්‍රධාන ආහාරය වෙන්නේ මව්කිරි හෝ ෆෝමියුලා කිරි. එතකොට මේ මව්කිරි සහ ෆෝමියුලා කිරි වල දරුවෙකුට අවශ්‍ය ගොඩාක් පෝෂණ සංඝටක අන්තර්ගත වෙනවා. ඒ හැම සංඝටකයක්ම අපිට දරුවට මාස 4ේදී කෑම වලින් විතරක් ලබා දෙන්න හැකියාවක් නැහැ. මාස 4ේදී දරුවට ආහාර හඳුන්වා දීමක් විතරයි අපිට කරන්න පුළුවන්. දරුවට අවශ්‍ය පෝෂණය අපි කිරි මගින් ලබා දිය යුතුම වෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතිව දිගටම බලන්න. ඔයා අලුත් අම්මා කෙනෙක් නම් මම මේ කියලා දෙන හැම වචනයක්ම ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම මාස 4ේදී ආහාර ආරම්භ කරන්න නම් අනිවාර්යෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න ඕන. ඔයාගේ බබාගේ සෞඛ්‍ය තත්ත්වය සහ වර්ධනය අනුව සුදුසුම දේ නිර්දේශ කරන්න ඔවුන්ට පුළුවන්. මාස 4ේදී කෑම පොතේ රටාවටම කෑම ටික පිළියෙල කරලා බබාට දෙන්නේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාට බලා ගන්න පුළුවන්. එහෙම දෙන්න නිර්දේශන අම්මලා අනිවාර්යෙන් මේක බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියන්නම්, කමෙන්ට් එකක් විදිහට සඳහන් කරලා තියන්න. අපි මේ මූලික කාරණා ටික මෙහෙම දකින ගමන් කතා කරමු. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද කෑම උයන්න ඕන කියලා. මාස 4 බබෙකුට ආහාර ආරම්භ කරනවා කියන්නේ ලොකු වගකීමක්. ඒ වගේම හැම දෙයක් ගැනම හොඳ ප්‍රවේශමක් සහ සැලකිල්ලක් තබා ගන්න ඕන. ඔයාලා දන්නවද සමහර දරුවන්ට මව්කිරි පවා ඇලර්ජි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා සෑම නව ආහාරයක්ම දින 3-5 අතර දවසක් ලබා දීලා බබාට ආසාත්මිකතාවයක් තියෙනවද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න ඕන. ඉතා කුඩා ප්‍රමාණයක් තේ හැන්දකට 2කට වැඩිය ලබා දෙන්න එපා. මොකද බබාගේ තවම වර්ධනය වෙමින් පවතින ආහාර මාර්ග පද්ධතියක් තමයි තියෙන්නේ. බබා තව ඉල්ලුවා කියලා කෑම දෙන්න එපා. සමහර බබාලට ලූස් මෝෂන් වෙනවා. තවත් සමහර බබාලට කක්ක දමන්න අපහසු වෙන්න පුළුවන්. එයාලා මේ පුරුදු වෙන ගමන්නේ තියෙන්නේ. ඒ නිසා තේ හැන්දක් 2ක් දීලා එතන ඉඳන් 3-4ක් වෙනකම් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. මාස 5 විතර සම්පූර්ණ වෙනකම් එක වේලකට තේ හැඳි 3-4කට වඩා යන්න එපා. අනිත් ඒ තමයි එයා හොඳින් හිස කෙලින් තබා ගත්තත් බබාට තවම හරියට ඉඳගෙන ඉන්න අමාරුයි. එයා පිටිපස්සට යන්න පුළුවන්. අපි යාට අනිවාර්යෙන්ම කොට්ටයක් ආධාරකයක් විදිහට දෙන්න ඕනේ. ෆීඩින් ෂා එකක තිබ්බත් එයාට පහසු වෙන්න කොට්ටයක් හේතු කරලා හදන්න ඕනේ. ෆීඩින් ෂා එකක් නැතත් කොට්ට 2-3ක් ආධාරයෙන් එයාට පහසු තැනක් වට කරලා හදලා දෙන්න ඕනේ. ඊළඟට අපි දරුවට එළවලුවක් දුන්නත්, පළතුරක් දුන්නත්, බත් දුන්නත් ආහාරයේ ස්වභාවය ඊටාම සියුම් වෙන්න ඕන. ඊටාම තුනී සියුම් මෘදු තලපයක් ලෙස කෑම එක මේ පෙන්වනවා වගේ කන්සිස්ටන්සි එකකින් තියෙන්න ඕනේ. නෑඹිලියේ මත් ගන්න යන්න එපා. මේ විදිහට දැල් ගොට්ටකින් පෙරලා කෑම එක හදා ගන්න. ඒකෙදි අපිට හොඳ සියුම් මෘදු තලපයක් ලැබෙනවා. දරුවාට කෑම සකස් කිරීමේදී ප්ලාස්ටික් භාජන අවම කරන්න. මේ පෙන්වනවා වගේ ඩෙසර්ට් කප් එකක් හෝ තේ කෝප්පයක්, ටී කප් එකක් භාවිතා කරන්න පුළුවන්. ඔයා බබාගේ කෑම එක හදන්න පෙනේරයක් තෝරගන්නකොට මම මේ පෙන්වන පෙනේරයට වඩා ටිකක් ප්‍රමාණයෙන් වැඩි පෙනේරයක් තෝරගන්නවා නම් හොඳයි. මොකද ඒකෙන් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මට මේකෙන් කරන්න ටිකක් අපහසුයි. බබාලාගේ කෑම හදන්න වෙනම අපිට භාජන සෙට් එකක් ගන්න තියෙනවනේ. වෙළඳ පොලේ රුපියල් 800 ගාණක් විතර වෙන්නේ මම හිතන්නේ. ඒක ගත්තත් ඒකත් මේ ප්‍රමාණය. අනික එක ප්ලාස්ටික්. මම ගන්න එපා කියනවා නෙමෙයි. ඔයාට එකෙන් පළතුරු හදා ගන්න පුළුවන්. හැබැයි අපිට ගොඩාක් වෙලාවට බබාට හදිස්සියේ කෑමක හදලා දෙන්න වෙන අවස්ථා තමයි එන්නේ. එතකොට අපිට රස්නේ පිටින් ඒ ප්ලාස්ටික් භාජන වලට කෑම එක එහෙම දාන්න සුදුසු නැහැ. ඒ නිසා සෙරමික් භාජනයකට සුදු යකඩ දැලක් අරගෙන පෙරලා දෙන එක තමයි සුදුසුම. ඔයා සුදු යකඩ දැලක් තෝරගන්නකොටත් ඒකත් හොඳට බලන්න කෑලි කැඩිලා යන්නේ නැති හොඳ ආරක්ෂිත දැල් පෙනේරයක් තෝරගන්න. බබාට කෑම උයන්න ගන්න වළඳ අනිවාර්යෙන්ම රැයක් වතුර පෙඟෙන්න තියන්න. ඊට පස්සේ පිරිසිදු වතුර දාලා ඒ වතුර නටනකම් මුණු කරලා ඉවත් කරන්න. ඊට පස්සේ හොඳින් වේලෙන්න තියලා බබාට කෑම උයන්න ගන්න පුළුවන්. නැත්නම් සෙරමික් භාජනයක උයන්නත් පුළුවන්. non stick හෝ ඇලුමිනියම් භාජන නම් දරුවන්ට කෑම සූදානම් කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කෘෂි රසායන වලින් අවම ආහාර දරුවට ලබා දෙන්නත් ඕනේ. අපි බලමු මාස 4ේදී බබාට ලබා දෙන්න පුළුවන් කෑම මොනවද කියලා. කහපාට එළවලු හඳුන්වලා දීමේදී කහ එළවලු 2ක් එක වේලකට එකතු කරන්න එපා. කෑම බ්ලෙන්ඩර් කරලා දෙන්නත් පුළුවන්.
බ්ලෙන්ඩර් කරනකොට ආහාරවල තියෙන තන්තු කොටස් ගොඩක් කැඩිලා විනාශ වෙන නිසා තමයි මත් ගාලා දෙන එක සුදුසුයි කියන්නේ. බඩ වේලවන ගතිය වැඩි බබාලා හැම ඉන්නවා නම් කෑම එක මත් ගාලම දෙන එක තමයි වඩාත්ම සුදුසු. අපි දැන් බලමු මොනවද බබාට දෙන්න සුදුසු නැති ආහාර කියලා. අංක 1 මස් සහ මාළු. මස් සහ මාළු කියන්නේ දිරවීම ටිකක් අපහසු ආහාරයක්. බබාට බඩේ කැක්කුම් එන්න පුළුවන්. මම කලිනුත් කිව්වා වගේ තවම බබාගේ ආහාර මාර්ග පද්ධතිය වර්ධනය වෙමින් පවතින නිසා බබාගේ බඩ රිදෙන්න පුළුවන්. අපිට මාස 4 ඇතුළත ආහාර හඳුන්වා දීමක් පමණක් කරන්න පුළුවන්. අපි දවස් 3-3ට ආහාර හඳුන්වා දීගෙන යනකොට මස් මාළු දෙන කාලය මාස 5මාර විතර වෙන්න පුළුවන්. හාල් මැස්සන් කුඩු හොඳට ලුණු ඉවත් වෙනකන් සෝදලා අපිට බබාට හඳුන්වලා දෙන්න පුළුවන්. අංක 2 තෙල් සහ බටර්. බබාලට මේ දේ අත්‍යවශ්‍ය වුණත් අපි ආහාරවලට තෙල් එකතු කරන්නේ කෑම හඳුන්වලා දීලා අවසානයේදී. එතකොට මේ තෙල් එකතු කරන කාලය මාස 5මාර විතර වෙනවා. ඔයා තෙල් හෝ බටර් කෑම වලට එකතු කරන කාලයක ඔයාට බලා ගන්න පුළුවන් බබාගේ කක්කවල පවා ඒ තෙල් ගතිය තියෙනවා. ඒක මැගෑරෙන්න ටික දවසක් යන්න පුළුවන්. අංක 3 පොල් කිරි. පොල් කිරි හඳුන්වලා දෙන්නත් ඔයා මාස 5 විතර වෙනකන් ඉන්න ඕනේ. මොකද පොල් කිරි කියන්නේ ගොඩාක් වෙලාවට ලූස් මෝෂන් එන්න පුළුවන් ආහාරයක්. එතකොට ඔයා බොහොම පොඩි ප්‍රමාණයක් පොල් කිරි හඳුන්වලා දෙනකොට හඳුන්වලා දෙන්න. මොකද පොල් කිරි හඳුන්වලා දෙන දවසට බබාට චුට්ටක් බඩේ අපහසුතාව එන්න පුළුවන්. බොහොම හැමින් ප්‍රමාණය වැඩි කරගෙන ගියොත් සංකූලතාවයක් ඇති වෙන්නේ නැති වෙයි. අපි කැමති නෑනේ අපේ චූටි පැටවුන්ට චුට්ටක්වත් රිදවීමක් වෙනවට. ඒ නිසා බොහොම හෙමින් සැරේ යන්න ඕන ගමනක් තමයි මේ බබාට ආහාර පුරුදු කරනවා කියන්නේ. එකපාර බඩට දාන්නේ නැතුව පොඩ පුරුදු කරන්න මාස 5 විතර වෙනකම්ම ඉඳලා පොල් කිරි හඳුන්වලා දෙන්න. අංක 4 වතුර. බබාට වතුර අපි හඳුන්වලා දීලා තමයි තියෙන්නේ. ඒ වුණාට අපි කෑම කාලා වතුර ලබා දෙන්නේ නැහැ. බබාට වතුර දෙන්නේ මාස 6 විතර වුණාට පස්සේ කෑම කාලා වතුර චුට්ටක් දෙන්න පුළුවන්. නිකාම වතුර ටිකකින් බඩ පුරවනවට වැඩිය කිරි ටිකකින්ම බඩ පුරවන එක ගොඩාක් විශේෂයි මේ කාලෙදි. මොකද ඒ පෝෂණය ගොඩාක් වටිනවා. අංක 5 3-5. ගොඩාක් අම්මලා අහන දෙයක් තමයි බබාට 3-5 දෙන්න හොඳ නැද්ද කියලා. ඔයා බබාට ඉඳුල් කට ගන්න බලාපොරොත්තු වෙනවා නම් මාස 8 විතර ඒ වෙලාවට ඔයාට 3-5 හඳුන්වලා දෙන්න පුළුවන්. මාස 8 විතර වෙනකම් බබාට 3-5 දෙන්න එපා. ඒ වගේම ලුණු සහ සීනි සහිත ආහාර අවුරුද්දක් යනකම්ම බබාලට ලබා දෙන්නේ නැහැ. ඊළඟට තවත් ඔයාලා දැනගෙන ඉන්න ඕන කාරණාවක් තමයි බබාට ධාන්‍ය වර්ග හඳුන්වලා දෙනකොට අපි කොහොමද ඒවා මේ චූටි පැටියෙකුට ආහාරයක් විදිහට අපි හදලා දෙන්න ඕනේ කොහොමද කියලා. අපි කවුරුත් දන්න කාරණාවක් තමයි මේ පරිප්පු කඩල කව්පි වගේ හැම දෙයකටම කල් තියාගන්න සහ වේලෙන්න නොයෙකුත් රසායනික ද්‍රව්‍ය වසවිස ඒවට එකතු කරනවා කියන එක. එහෙම බෙහෙත් ගහන්නේ නැහැ කියලා විශ්වාසයෙන් ගන්න අපිට කාබනික ධාන්‍ය වර්ග ලංකාවේ හොයාගන්න නැහැ. ඉතින් අපි කොහොමද මේ වසවිස ඉවත් කරලා අපේ කිරි දරුවෙකුට ධාන්‍ය හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා බලමු. අපිට ඉස්සෙල්ලම දරුවට හඳුන්වලා දෙන්න පුළුවන් පරිප්පු. කෑම පොතේ තියෙන්නේ බත් වලින් පස්සේ ප්‍රෝටීන් විදිහට පරිප්පු හඳුන්වලා දෙන්න කියලා. ඉතින් අපි බලමු ඉස්සෙල්ලම කොහොමද මේ පරිප්පු වසවිසෙන් තොරව අපි බබාට හඳුන්වලා දෙන්නේ කියලා. වාසනාවකට අපිට එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් පරිප්පු අනිවාර්යෙන්ම රැයට පෙඟෙන්න වතුරට දමන්න. ඊට පස්සේ උදේට තවත් පිරිසිදු වතුරෙන් 2-3 සැරයක් සෝදලා ගන්න. එහෙම පොඟන්න දාලා ගත්තාම මේ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය ජලයේ දිය වෙලා ඉවත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. පරිප්පු වගේම හාල් වුණත් ඔයාට මේ විදිහට පෙඟෙන්න තියලා උයන්න පුළුවන්. වතුර ටිකක් වැඩිපුර දමන්න. උණු වතුර අවශ්‍ය නැහැ. සාමාන්‍ය ඇල් වතුරෙන් පැය 8-12ත් අතර කාලයක් අනිවාර්යෙන්ම පෙඟෙන්න ඕනේ. මේ ගැන ඔයාලා තවත් කරුණු හොයලා බලන්න. Enlight YouTube channel එක කරන ස්වාමීන් වහන්සේ මේ ගැන හොඳටම පැහැදිලි කරන වීඩියෝ එකක් තියෙනවා. මෙහෙම පරිප්පු සහ අනිකුත් ධාන්‍ය වර්ග පෙඟෙන්න තිබ්බා කියලා මේ වගේ තියෙන පෝෂණ ගුණය අඩු වෙන්නේ නැහැ. මේ විදිහට ධාන්‍ය පෙඟුනහම ඒ වගේ තියෙන ප්‍රෝටීන්, යකඩ, පොටෑසියම්, ෆයිබර් වගේ දේවල් වැඩිපුර ඇඟට උරා ගැනීම තමයි මෙහිදී සිදුවෙන්නේ. ඉතින් වාසනාවකට ධාන්‍ය වර්ග වලට අපිට මේ වගේ ක්‍රමයක් තිබුණා වුණා කෘෂි රසායනික වර්ග වැඩි අර්ථාපල්, බණ්ඩක්කා, බෝංචි වගේ දේවල් දරුවා චූටිම කාලේදී ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේ ආහාර හඳුන්වලා දෙන්න අවදීදී ගොඩක් අඩු කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරි. ඒ ගැන අපි ගොඩක් කතා කළානේ.
දැන් අපි බලමු කෑම උයනකොට සැලකිලිමත් වෙන්න අවශ්‍යම කරුණු කිහිපයක් ගැන. මාස 4ක බබෙක් නිසා ඔයා ඉස්සෙල්ලම බබාට බත් හඳුන්වලා දෙද්දි සුවඳල් හාල් එකක් තෝරගන්නවා නම් වඩාත් හොඳයි. මොකද සුවඳල් හාල් වඩාත් සැහැල්ලුයි. බබාට දිරවීම පහසුයි. සහල් මේස හැන්දක ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. දැන් අපි හාල් ටික හොඳින් හොදගමු. වතුර ඇඟිලි පුරුක් 1/2 2ක් අතර වගේ වෙන්න තියාගන්න. වැඩි වතුර ප්‍රමාණයකින් අඩුම ගින්දරේ වැඩි කාලයක් තමයි අපි මේ බත් එක උයා ගන්න ඕනේ. දැන් වතුර හොඳින් නටාගෙන එනකොට ගින්දර අඩුම කරලා පියන චුට්ටක් අරින්න. පියන චුට්ටක් කරලා පියන වහන්න. අපි මේ පියන චුට්ටක් කරලා තියන්නේ මේකෙන් කැඳ උතුරලා අහකට යන්නේ නැති වෙන්න. කැඳ උතුරලා අහකට ගියොත් දරුවට දෙන්න තියෙන පෝෂණය තමයි ඒ උතුරලා අහකට යන්නේ. පියන ලාවට ඇරියා වුණොත් ඔයා සැරින් සැරේ බත් එක ගැන කල්පනාවෙන් ඉන්න කැඳ උතුරලා අහකට යන්න දෙන්න එපා. මෙන්න මෙතන තමයි වැදගත්ම තැන. ඔයගොල්ලෝ බත් එක උයා ගන්න ඕනේ මෙන්න මේ තරමටවත් කැඳ ප්‍රමාණයක් ඉතුරු වෙන තරමට. මේ විදිහට කැඳ ටිකක් ඉතුරු කරගත්තාම තියෙන වාසි ගොඩාක් තියෙනවා. එකක් තමයි ඔයාට මත් ගා ගන්න පහසුයි. ඒක වැදගත්ම දේ තමයි දරුවට ගිලින්න පහසුයි. දරුවට අප්‍රියතාවයක් නැහැ. අනිත් එක කිරි විතරක්ම බීපු බබෙකුට ඉස්සෙල්ලම ඝන තලපයක් දුන්නොත් බබාට ඒක හරිම අමිහිරි අත්දැකීමක් වෙනවා. එයා කෙලින්ම කටින් ඉවතට බත් ටික දානවා. මෙන්න මේ විදිහට කැඳ ප්‍රමාණයක් ඉතුරු කරගෙන මත් ගාලා දීලා බලන්න. බබා කෑම ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. බබා ආසාවෙන් කයි. අපි මේ බත් එක එවලට මත් ගාලා දෙනවා නම් තමයි සුදුසුම. ටිකක් වෙලාවක් තිබුණොත් මේක නිකන් කැටයක් වගේ වෙනවා. ඔයා රැකියාවකට යන අම්මා කෙනෙක් නම් ඔයා බත් එක උදේට හදලා ගියත් බබාට කෑම කවන වෙලාවට කවන කෙනාටම තමයි මත් ගාලා ගන්න වෙන්නේ. ඔයා උදේම මේක මත් ගාලා තියලා ගියොත් නම් බබාට කන්න අපහසු වෙනවා. මොකද මේක කැටයක් බවට පත් වෙනවා. ඒකට අපි කිරි දාලා දිය කරන්න හැදුවත් මෙන්න මේ ටෙක්ස්චර් එක ගන්න බෑ. ඒ නිසා චුට්ටක් ලාවට රත් කරලා බබාට එවෙලට කෑම එක මත් ගාලා දෙන්න. කෑම ආසාවෙන් කන බබාලගේ රහස තමයි මේක. බබාට ඉස්සෙල්ලම මේ කෑම දෙනකොට හඳුන්වලා දෙනකොට කෑම රළුවට හෝ ඝනට හදලා දුන්නොත් බබා කෑමට අකමැති වෙන්න පුළුවන්. මේ වගේ ටෙක්ස්චර් එකකින් දීලත් බබා උපකාර කරනවා නම් හොඳට බලන්න. ඒක බබාට සමහර විට හුරු නැති නිසා වෙන්න පුළුවන්. එයා අප්‍රිය කරනවද උගුරේ හරි තල්ලේ හරි කෑම ගෑවෙනකොටද එයා උපකාර කරන්නේ කියලා හොඳින් නිරීක්ෂණය කරන්න. බබා කෑමට හුරු වුණාට පස්සේ බබා කැමති නම් 7 විතර වෙනකොට බබාගේ කෑම එක ඝනට හදලා දෙන්න. එතකම්ම බබාට මේ විදිහට සියුම් තලපයක් දෙන්න. මාස 8න් පස්සේ බබාට ෆින්ගර් ෆුඩ්ස් දීලා ඔයාට හපලා කන බබෙක් හදාගන්න පුළුවන්. එතකන් මේ විදිහට දෙන්න. බබා හැමදාම ආසාවෙන් කෑම කයි. ඔයාට කරදරයක්වත් නැහැ. ඉතින් මම හිතනවා කියන්න අවශ්‍යම කාරණා ටික මම කතා කළා කියලා. ඔයාලට තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකකුත් දාන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.